හායි කොහොමද ඔයාලට ඔන්න මං අදගෙන ආවේ white sauce pasta එකක් හදන්නේ කොහොමද කියලා. මුලින්ම pan එකක් ලිපේ තියලා ඒකට මම බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් ටික දිය වුණාම ඒකට පාන් පිටි මේස හැන්දක් විතර දාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට fresh milk එකතු කරන්න. fresh milk ටිකත් එකතු කරගෙන අර බටර් ටිකයි පාන් පිටි ටිකයි හොඳට ඒකේ දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු රසායනික ලුණු දාගන්න. ඒ වගේම පොඩිවට කපාගත්ත සුදු ලුණු ටිකක්. ඔයාලට පුළුවන් මේකට සුදු ලුණු තලලා වුණත් එකතු කරගන්න. දැන් මේක ටිකක් අඩු ගින්දරේ තියලා හැඳි ගන්න. ගොඩක් උක්කු වෙන්න දෙන්න එපා. දැන් මම ඒක පැත්තකින් තියලා තාච්චියක් ලිපේ තියා ගන්නවා. ඒකට පොල් තෙල් එකතු කරලා සුදු ලුණු ටිකක් එකතු කරගෙන ඒක හොඳට රන්වන් පාට වෙනකල් බැදගෙන ඒකටම පොඩිවට කපාගත්ත ලුණු කරපිංචා කැරට් මාළු මිරිස් එකතු කරගෙන ඒක ටිකක් තෙලේ තැම්බෙන්න දෙන්න ඕන. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත ලීක්ස් ටිකක්. ඒ වගේම 3-5 ලුණු කුඩු ගම්මිරිස් කුඩුත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඒ ටික තැම්බෙන්න අරින්න ඕනේ තෙලෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පැස්තා ටික එකතු කරගන්න. පැස්තා ටික එකතු කරගත්තට පස්සේ අපි හදාගෙන පැත්තකින් තියාගත්ත white sauce එක මේකට එකතු කරගමු. එකතු කරගෙන ඔයාලා බලන්න මේ අපි එකතු කරගත්ත ලුණු ප්‍රමාණය ඇතිද කියලා. එහෙම නැත්නම් රස අනුව තව ලුණු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේ පොඩිවට කඩාගෙන බැදගත්ත chicken ටිකක් මේකට එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා අපිට පුළුවන් සැර මදි නම් තව කෑලි මිරිස් ටිකක් එහෙම දාගන්න. මම මෙතන කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. මොකද මේක චුට්ටක් සැරට තිබ්බාම මේ තවත් රසයි. ඔයාලත් මේක try කරලා බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක් සියලුම දෙනාට.